සුප දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ Facebook page එකක followers ලා ප්‍රමාණය කොහොමද වැඩි කරගන්නේ කියන එක ගැන. ඉතින් ඔයාගේම ව්‍යාපාරයක් සඳහා ඔයා page එකක් කරගෙන යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාර දැන්වීම් පළ කරන්න ඔයා page එකක් කරගෙන යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා content creator කෙනෙක් නම් ඒ සම්බන්ධ page එකක් කරගෙන යනවා වෙන්න පුළුවන්. ඔයා ආටිස්ට් කෙනෙක් නම් ඔයා ඒ සම්බන්ධ page එකක් කරගෙන යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා විනෝදාංශයක් විදිහට page එකක් කරගෙන යනවා වෙන්න පුළුවන්. ඉතින් මේ මොන විදිහේ page එකක් කරගෙන ගියත් ඔයාට මේ page එකක් කරගෙන යනකොට වැදගත්ම සාධකය වෙන්නේ ඔයාගේ page එකේ ඉන්න followers ලා ප්‍රමාණය. ඉතින් ඔයාගේ page එකේ ඔයා පළ කරන දේවල් වලට හොඳ reach එකක් ගන්න නම් ඔයාගේ page එකේ ඉන්න followers ලා ප්‍රමාණය ඔයාට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් හොඳ audience එකක් එහෙම නැත්නම් හොඳ followers ලා ප්‍රමාණයක් ලොකු followers ලා ප්‍රමාණයක් ඉන්නවා නම් ඔයාගේ page එක grow කරගන්න ඔයාට ගොඩක් පහසු වෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකකින් කතා කරන්නේ ලොකු page කරගෙන යන අයට නම් නෙමෙයි පුංචියට page එකක් පටන් ගන්න පුංචි followers ලා ප්‍රමාණයක් ඉන්න අයට සහ අලුතින් page එකක් පටන් ගන්න ඉන්න අයට. ඉතින් මමත් ලොකු expert කෙනෙක් නම් නෙමෙයි මම දන්න විදියට මම දන්න විස්තර ටික ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා වීඩියෝ එකට like එකක් දාලා පල්ලෙහා තියෙන subscribe button එක click කරලා මටත් support එකක් දෙන්න කියලා. Facebook page එකක් කරගෙන යන අයට Facebook page එක ටිකක් grow කරගන්න Facebook එකෙන් ඔයාලට option කීපයක් දීලා තියෙනවා. ඒ තමයි ඔයා Facebook page එකේ පළ කරන දේවල් ඔයාලට boost කරලා වැඩි audience එකකට අරගෙන යන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ Facebook page එක like කරන්න follow කරන්න කියලා ඔයාලට ads දාන්න පුළුවන්. ඉතින් මේ වගේ option කීපයක්ම අපිට Facebook ආයතනය දීලා තියෙනවා. හැබැයි මේ හැම option එකකටම අපි කිසියම් මුදලක් වියදම් කරන්න ඕනේ. ඉතින් මේ විදියට හැමෝටම මුදලක් වියදම් කරලා තමන්ගේ Facebook page එක grow කරගන්න බෑනේ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම් කිසිම මුදලක් වියදම් කරන්නේ නැතුව ඔයාගේ page එකට අලුතින් followers ලා ටිකක් එකතු කරගන්න පුළුවන් ක්‍රම ටිකක් ගැන. ඉතින් මාත් කරගෙන යන පුංචි page එකක් example එකක් විදිහට අරගෙන මේ වැඩ ටික කරගන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාගේ web browser එක open කරගන්න. ඊට පස්සේ search bar එකේ මෙන්න මේ විදිහට Meta Business Suite කියලා search කරගන්න. එහෙම සර්ච් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහේ වෙබ්සයිට් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ඔයා මේ උඩම තියෙන වෙබ්සයිට් එක ටච් කරගන්න. දැන් ඔයා login with Facebook කියලා තියෙන්නේ. අන්න ඒක ටච් කරගන්න. ඔයා දැන් කරන්න ඕනේ ඔයාගේ page එක හදලා තියෙන personal account එකේ email එක හරි phone number එක හරි දීලා password එකත් ඇතුළත් කරගෙන මේකට log වෙන්න ඕනේ. මම මේ විදියට මගේ ඊමේල් එක සහ පාස්වර්ඩ් එක දීලා මේකට ලොග් වෙනවා. ඉතින් මේ තියෙන්නේ Meta Business Suite එකේ main dashboard එක. ඔයාලට මේකෙන් ඔයාගේ page එකේ maintain කටයුතු ගොඩක් කරගන්න tools තියෙනවා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඒව ගැන කතා කරන්න නම් නෑ. අපිට දැන් ඕන වෙන්නේ අපේ page එකට අලුතින් followers ලා එකතු කරගන්නනේ. අපි දැන් බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. ඔයා ටිකක් පහළට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් grow your audience කියන එක යටතේ category දෙකක් තියෙනවා. පළවෙනි එකෙන් ඔයාට ඔයාගේ personal account එකේ ඉන්න යාළුවන්ට invite එකක් යවන්න පුළුවන් ඔයාගේ page එක follow කරන්න කියලා. ඒක කරන්න ඔයා ඔයාගේ main account එකට switch වෙන්න ඕනේ. දෙවෙනි එකට තියෙන්නේ send invitation කියලා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ මෙන්න මේක ගැන. මේකෙන් අපිට පුළුවන් අපේ post වලට react comment කරපු අයට invite එකක් යවන්න. ඔයා දැන් මේ send invitation කියන එක ටච් කරගන්න.
මේක ලෝඩ් වුණාට පස්සේ මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේ ඉන්නේ ඔයා දාපු පෝස්ට් එකකට එහෙම නැත්නම් ඔයා දාපු කන්ටෙන්ට් එකකට රියැක්ට් කරපු අය සහ කමෙන්ට් කරපු අය. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ පේජ් එක ෆලෝ කරන්න කියලා මෙන්න මෙයාලට ඉන්වයිට් එකක් යවන්න. මෙතනින් ඔයාට කැමති අයට විතරක් ඉන්වයිට් එකක් යවන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලයික් කරපු අයට විතරක්, හાર્ට් රියැක්ට් දැම්ම අයට විතරක්, කෙයා රියැක්ට් දැම්ම අයට විතරක් කියලා ඔයාට කැමති පිරිසට විතරක් ඉන්වයිට් එක යවන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ඔක්කොටම එකපාර ඉන්වයිට් එකක් යවන්නත් පුළුවන්. මම දැන් මේ ඔක්කොම සිලෙක්ට් කරලා පල්ලෙහා තියෙන send invitation කියන එක ටච් කරගන්නවා. දැන් මේ 100 දෙනාටම අපේ ඉන්වයිට් එක ගිහිල්ලා තමයි තියෙන්නේ. දැන් ආයෙත් ඔයා පහළ තියෙන send invitation කියන එක ටච් කරගන්න. කලින් අපි ඉන්වයිට් කරේ අපේ පෝස්ට් වලට රියැක්ට් කරපු අයට විතරනේ. දැන් අපිට පුළුවන් අපේ පෝස්ට් වලට කමෙන්ට් කරපු අයට ඉන්වයිට් එකක් යවන්න. ඔයාට පුළුවන් මේ සිලෙක්ට් ඕල් කියන එක දීලා මේ කමෙන්ට් කරපු ඔක්කොම අයට ඉන්වයිට් එකක් යවන්න. ඉතින් මේ වැඩේ ඔයාට දවස් ගානේ කරන්න පුළුවන්. හරි අපි දැන් බලමු Facebook ඇප් එකෙන් අපිට ෆලෝවර්ස්ලා එකතු කරගන්න පුළුවන් ක්‍රම මොනවද කියලා. ඔයා දැන් ඔයාගේ Facebook ඇප් එක ඕපන් කරගන්න. දැන් ඔයා කරන්න ඕනේ ඔයාගේ පේජ් එකේ වැඩියෙන්ම රීච් වෙලා තියෙන. එහෙම නැත්නම් ගොඩක් ලයික් ඇවිල්ලා තියෙන පෝස්ට් එකක් තෝරගන්න ඕනේ. මම මේ විදියට මේ පේජ් එකේ තියෙන වීඩියෝ එකක් තෝරගන්නවා. ඔයත් ඒ විදියට ඔයාගේ පේජ් එකේ තියෙන වීඩියෝ එකක් හරි පෝස්ට් එකක් හරි තෝරගන්න. දැන් මෙන්න මෙතන තියෙන ලයික් දාපු ප්‍රමාණය පෙන්වන තැන අන්න එතන ඔයා ටච් කරගන්න. දැන් මෙන්න මෙතන තියෙන උඩ ඊතලේ ටච් කරගන්න ඕනේ. මේ ඉන්නේ මගේ වීඩියෝ එකට රියැක්ෂන් දාපු අය. ඔයාට මේක බලා ගන්න පුළුවන් following invited සහ invite කියලා පාර්ශව තුනක් ඉන්නවා. මෙතන ඉන්නේ අපේ පේජ් එක ෆලෝ කරලා ඉන්න අය, ඒ වගේම අපේ පේජ් එක ෆලෝ කරන්න කියලා ඉන්වයිට් එකක් යවපු අය සහ අපි ඉන්වයිට් එකක්වත් යවපු නැති තාමත් අපේ පේජ් එක ෆලෝ කරලා නැති පිරිස. අන්න ඒ අයට තමයි මෙන්න මේ ඉන්වයිට් කියලා තියෙන්නේ. කලින් වගේම ඔයාට පුළුවන් රියැක්ෂන් මූඩ් එක අනුව ඔයාට කැමති අයට විතරක් හරි එහෙම නැත්නම් මේ ඔක්කොටම ඉන්වයිට් එකක් යවන්න. ඉතින් මේ දේත් ඔයා දාන හැම පෝස්ට් එකකටම ඔයාට දවස් ගානේ කරන්න පුළුවන්. ඉතින් අද මම මේ ගෙනාව වීඩියෝ එකෙන් ඔයාගේ පුංචි පේජ් එකකට යම්කිසි ෆලෝවර්ස්ලා ප්‍රමාණයක් හරි එකතු කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ පහලින් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ එක සම්බන්ධ මොන හරි ගැටලුවක් තිබ්බොත් ඔයාලට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් පුළුවන්. මේ වගේ වීඩියෝ දිගටම නරඹන්න ඕනේ නම් අපේ channel එක subscribe කරලා තියාගන්න.